ඔයා වැරදිලා හරි වැරදි account number එකට සල්ලි දැම්මොත් මොකද කරන්නේ? ඔයාලා ක්ෂණිකව ගිහින් ඒ අදාළ branch එකේ stop payment එකක් කරන්න ඕනේ. ඔයාලා යනකොට අනිවාර්යයෙන්ම මේ receipt එකයි ID එකයි අරගෙන යන්න ඕනේ. එතනට ගිහලා ඒ staffට කියන්න ඕනේ මට stop payment එකක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ staff ඔයාලගේ stop payment form එක prepare කරන්න පටන් ගයි. ඊට පස්සේ ඒ form එක ඔයාලට දුන්නම ඔයාලා ඒකේ තියෙන විස්තර ටික හරිද කියලා බලලා sign කරලා දෙන්න ඕනේ. ඒ ස්ටොප් පේමන්ට් එකට ඔයාලා අනිවාර්යයෙන්ම ගෙවීමක් කරන්න ඕනේ. ස්ටාෆ් ටිකට් එක රේස් කරාට පස්සේ ඔයාලට රිසිප්ට් එකක් දෙයි. ඒ රිසිප්ට් එකේ ඔයාලා ස්ටොප් පේමන්ට් කරපු එකේ විස්තර ටිකයි ඒකට දුන්න ගෙවීමේ විස්තර ටිකයි දාලා තියෙයි. සාමාන්‍යයෙන් මේ ස්ටොප් පේමන්ට් එක කරාම දවස් 3ක් ඇතුළත ඔයාලට රිෆන්ඩ් වෙයි. ඉතින් ඔයාලගේ සල්ලි රිෆන්ඩ් වුණාට පස්සේ ඔයාලගේ මොබයිල් එකට මැසේජ් එකක් එයි සල්ලි රිෆන්ඩ් වුණා කියලා. ඊට පස්සේ ඔයාලා වවුචර් එකයි ඔයාලගේ ID එකයි අරගෙන ඒ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඔයාලගේ සල්ලි ටික ගන්න පුළුවන්. වැරදිලා හරි වෙන කෙනෙකුගේ account එකට ඒ සල්ලි ටික වැටුනොත් ඔයාලට ඒ සල්ලි ටික රිෆන්ඩ් කරගන්න ගොඩාක්ම අමාරු වෙයි. ඒ හින්දා ඔයාලා පුළුවන් ඉක්මනට ගිහිල්ලා ස්ටොප් පේමන්ට් එකක් දාන තරමට ඔයාලගේ සල්ලි රිෆන්ඩ් කරගන්න පුළුවන් වෙයි. අපි කලින් වීඩියෝස් වල කියනා වගේම ඔයාලා හැම වෙලේම ලංකාවට සල්ලි යවනකොට අනිවාර්යයෙන්ම යවන කෙනාගේ නමයි, account number එකයි, bank එකේ නමයි, branch එකේ නමයි දෙපාරක් විතර check කරන්න. Express money හරහා ඔයාලා සල්ලි දානවා නම් ඒකත් අපිට stop payment කරන්න පුළුවන්. ඒකට කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. හැබැයි මේකෙත් ඔයාලා සල්ලි දාපු කෙනා ඒ සල්ලි ගත්තේ නැත්නම් විතරයි ඔයාලට stop payment එකක් දාලා ඒ සල්ලි refund කරගන්න පුළුවන්.